ඔන්න ගයිස් ප්‍රියන් එඩිට්ස් එක එකතු වුණ ඔයාලා වෙනුවෙන් දෙවනි වීඩියෝ එකක් තරම් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මේක ඉස්සරලම් බලනවා නම් ඔයා පළවෙනි වීඩියෝ එක බලලා ඉන්න. මොකද අපි එකෙන් ඉගෙන ගත්ත Premiere Pro interface එක, ඒ වගේම වීඩියෝ එකක් import කරගන්නේ කොහොමද, color create කරන්නේ කොහොමද, ඒ වගේම ඒකේ preset එකක් හදාගන්නේ කොහොමද. ඉතින් වීඩියෝ එඩිටිං වලදී ගොඩක්ම වැදගත් වෙන කොටසක් තමයි මම පළවෙනි වීඩියෝ එකෙන් අරන් ආවේ. ඔයා දෙවනි වීඩියෝ එක බලනවා නම් ඔයාට අද වීඩියෝ එකෙන් අපේ voice over එක sound quality එක improve කරගන්නේ කොහොමද කියන එක දැනගන්න පුළුවන්. ඉතින් මේ දෙවනි පියවර පටන් ගන්න කලින් මම ඔයාලට play කරලා පෙන්නන්නම් මේකේ sound recording එක කොහොමද කියලා. 2016 අවුරුද්දේ එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස් වෙනවා. අපි NSA හැක් කළා. මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබර් ආරක්ෂණ ශාස්ත්‍රයම උඩු යටුකුරු වෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ වයර්ලස් මයික් එකෙන් ඔඩියෝ එක රෙකෝඩ් වෙලා තියෙන්නේ. මේක ලොකු ගැටලුවක් නෑ. ඉතින් මේකේ පුංචි වෙනස්කම් ටිකක් තමයි කරන්න යන්නේ. ඉතින් වාටත් ගොඩක් quality mic එකක් නැති වුණත් සාමාන්‍ය mic එකකින් audio record වෙද්දී මේ Premiere Pro එක හරහා වාගේ voice over එකේ ගුණාත්මක භාවය ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරනවා මේකේ තියෙන effect. ඉතින් ඔයාට දැන් දන්නවා මේ arrow වලට ගිහිල්ලා effect එකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතන search bar එකක් තියෙනවා. මේ search bar එකේ අවශ්‍ය effect search කරාම අපිට ඒවා පහසුවෙන්ම හොයාගන්නත් පුළුවන්. ඉතින් guys මගේ mic එකේ ලොකුවට noise ඇවිල්ලා නැති වුණත් මම මේක මුලින්ම denoise කරලා ඉන්නවා. ඉතින් අපිට ඒ effect එක මෙතන search bar එකේ denoise කියලා search කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මෙතන පේන්න තියෙනවා denoise කියන effect එක. ඒක මං ඇදගෙන ඇවිල්ලා මගේ වීඩියෝ එක සහ audio clip එක මෙතන timeline එකට ඇවිල්ලා තියෙන්නේ. මේකේ audio clip එක උඩට අතාරිනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් effect control වලට ගිහිල්ලා අපේ denoise කියන effect එක ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ අපිට මේකේ edit කර ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ option එක හරහා. ඉතින් guys මේ විදිහට අපි denoise එක දාගත්තට පස්සේ අපි මේ sound වල වෙනස්කම් කරද්දී අනිවාර්යයෙන්ම audio එක play කරන ගමන් තමයි මේකේ වෙනස්කම් කරගන්න ඕනේ. ඉතින් මේකේ default denoise විදිහට වැටලා තියෙනවා. මේකේ තවත් light noise reduction ඒ වගේම heavy noise reduction කියලා option දෙකක් තියෙනවා. අපි මේ තියෙන විදිහට play කරලා බලමු අපේ audio recording එකේ noise වලට මොකද වෙලා තියෙන්නේ කියලා. 2016 අවුරුද්දේ එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ ඉතින් මේ විදිහට අපිට noise නැති ගතියක් තමයි එන්නේ. අපි මේක මේ effect එක off කරලා play කරලා බලමු මොකද්ද වෙලා තියෙන වෙනස කියලා. අමුතු පණිවිඩයක් දිස් වෙනවා. අපි NSA හැක් කළා. මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබර් ඉතින් මේකේ default කියන option එක වැටුණාට පස්සේ සාමාන්‍යයෙන් මේකේ අගය සාමාන්‍යයෙන් 40ක් විතර වැටලා තියෙන. ඉතින් මේකේ light noise reduction කියන එක දාගත්තොත් ඊටත් වඩා සැහැල්ලුවෙන් තමයි මේක noise reduction එක සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාගේ mic එකේ quality අනුව මේ දාගන්න තියෙන option වෙනස් වෙනවා. ඉතින් මට light noise reduction එක ඇති කියලා හිතලා මම මේක දාගෙන play කරලා 2016 අවුරුද්දේ එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස් වෙනවා. අපි NSA හැක් කළා. මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබර් ආරක්ෂණ ශාස්ත්‍රයම උඩු යටුකුරු වෙනවා. ඉතින් මං හිතනවා මේ noise reduction එක light noise reduction එකක් විදිහට තියාගත්තාම හොඳයි කියලා. ඔයාගේ mic එක මීටත් වඩා quality නම් මීටත් වඩා ගයන් අඩු කරගන්න පුළුවන්. ඉතින් 120ක් විතර තමයි noise reduction අගේ මෙතන පෙන්වන්නේ light noise reduction දාගත්තාම. ඒ වගේම default ප්‍රමාණය දාගත්තාම 40ක් විතර පෙන්වනවා. ඒ වගේම heavy noise reduction දාගත්තාම 80ක් විතර පෙන්වනවා. ඉතින් ලයිට් එක අපිට ඇති. ඔයාට මේ audio එක play කරන ගමන් මෙතනින් මේ effect එක on off කරලා බලන්න පුළුවන් ඔයාගේ audio එකට බලපාන්නේ කොහොමද කියන එක. ඉතින් අපි denoise noise reduction panel එක close කරගන්නවා. ඊට පස්සේ අපිට මේකේ sound එකේ quality ටිකක් improve කරගන්න මම මෙතන parametric equalizer එකක් add කරගන්නවා. ඉතින් මේ විදිහට search කරද්දී ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් parametric equalizer කියලා එකක්. ඒ effect එක අපි කලින් වගේම audio clip එකට ඇදලා දාගන්නවා.
හරිතින් ඒ විදිහට අපි ඒෆෙක්ට එකත් දාගෙන ඉෆෙක් කන්ට්‍රෝලෝට ගියට පස්සේ පහලින් බලාගන්න පුළුවන් පැරමෙට්‍රික් එක්ලයිස කියන ඉෆෙක්් එක මේකත් අපි එඩිට්වල්ට යනවා ඊට පස්සේ මෙතන අපිට ඔප්ෂන් කීපයක්ම තියෙනවා ඉතිං වාගේ වොයිස් එකට ගැලපෙන ප්‍රීසෙට් මෙතනින් වාට තෝරල බලන්න පුළුවන් මුලින්ම ඕඩියක ප්ලේ කර රාත්‍රයක ගිට්හබ් වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කලා මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබ ආරක්ෂණ ශේෂත්‍රයම උඩු ඇටුකුරු වෙනවා 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා මේ සරල වචන 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා ඉතින් මෙතනදී මං හිතනවා මගේ වොයිස් එකට ගැලපෙන්නේ මේ වෝකල් එන්හාන්ස කියන ප්‍රීසෙට් එක ඉතින් වාටත් ගැලපෙන ප්‍රීසෙට් එකක් මෙතනින් තෝරගන්න පුළුවන් ඉතින් වාගේ වොයිස් එක මේ විදිහට ප්ලේ කරලා තමයි ගැලපෙන ප්‍රීසෙට් එක තෝරගන්න ඕනේ ඉතින් මේ ප්‍රීසෙට් එක අපි ඔෆ් 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා මේ සරල වචන හතරෙන් ඉතින් මෙතන පුංචි වෙනස්කමක් තමයි වෙලා තියෙන්නේ ලොකු ඉම්පරූව්මන්ට් එකක් වෙලා නැහැ ඉතින් අපිට ඒ දේවල් තවත් වෙනස් කරගන්න ඕන නම් මේකේ ලෝ එක එහෙම වැඩි කරගන්න ඕන අපිට මේ විදිහට ඔඩියෝ එක ප්ලේ කරන ගමන් එහා මෙහා කරලා බලන්න පුළුවන් මේ ප්‍රීසෙට් එකේ 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබ ආරක්ෂණ ශේෂ්ත්‍රයම ඉතින් මං හිතනවා මේ ගාන නැති කියලා වාට මේ වම් පැත්ත තියෙන ලෝ එක කියන්නේ වගේ වොයිස් එකේ බේස් පැත්ත තමයි මේ වම් පැත්තට තියෙන්නේ ඒ වගේම මේකේ හයි පැත්ත තමයි මේ දකුණු පැත්ත තියෙන්නේ ඉතින් ඒ දේවල් වෙනස් කරගන්නත් පුළුවන් මේ නැත්තම් වාට මේ තියෙන ප්‍රීසෙට් එකක් කෙලිම පාවිච්චි කරගන්නත් පුළුවන් ඊට පස්සේ අපි තවත් ඉෆෙක්ට් එකක් මේකට ඇඩ් කරගන්නවා මාස්ටරින් කියන ඉෆෙක්ට් එක තමයි මේ විදිහට සර්ච් කරලා මම මෙතනින් ඕඩියෝ ක්ලිප් එකට ඇදලා දාගන්න ඉතින් පුරුදු විදිහටම ඉෆෙක්ට් කන්ට්‍රෝල් එකට යනවා ඒකේ පහලටම යද්දී අපිට මාස්ටරින් කියන ඉෆෙක්ට් එක බලා ගන්න පුළුවන් ඉතින් මෙතනත් කලින් දාපු ඉෆෙක්ට් වල වගේම ප්‍රීසෙට් කිහිපයක්ම තියෙනවා ඉතින් ඔයාලට ඔයාගේ වොයිස් එකට ගැලපෙන මොකක්ද මේ ප්‍රීසෙට් එක කියලා තෝරගන්න නම් ඔයා කරන්න ඕනේ මේක 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබ ආරක්ෂණ ශේෂ්ත්‍රයම උඩු ඇටුකුරු වෙනවා 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබ ආරක්ෂණ ශේෂ්ත්‍රයම උඩු ඇටුකුරු වෙනවා 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක ඉතින් මම මේ මුලින්ම තියෙන බ්‍රයිට් හයිප් කියන ප්‍රීසෙට් එක තෝරගෙන ඔයාලට මේකේ වෙනස්කම් කරලා පෙන්නන්න 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ මේ විදිහට ප්ලේ වෙද්දී අපිට තේරෙනවා මේකේ ලෝ ගතිය කියන්නේ බේස් ගතිය අඩුයි මේකේ ටිකක් අර හයි ගතිය වැඩි ගතියක් තමයි තියෙන්නේ ඒ හින්දා අපි මේකේ වෙනස්කම් ටිකක් කරගන්න ඕනේ මෙන්න මේ ලෝ පැත්තේ ඉතින් 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබ ආරක්ෂණ ශේෂ්ත්‍රයම උඩු ඇටුකුරු වෙනවා 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබ ආරක්ෂණ ඉතින් මං හිතනවා මේ ගාන හොඳයි කියලා මොකද මේකේ බේස් එකත් ටිකක් වැඩි වුණා ඒ වගේම හයි එකත් සාමාන්‍ය ප්‍රමාණයට තියෙනවා මේ ඉෆෙක්ට් එක අපි ඔෆ් කරලා බලමු මේකේ වෙනස් වීම උනේ කොහොමද කියන එක 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා අපි NSA හැක් කළා මේ සරල වචන ඉතින් ඔයාලට දැන් පැහැදිලි ඇති මේ මාස්ටරින් කියන ඉෆෙක්ට් එක දැම්මට පස්සේ අපේ වොයිස් ඕවර් එක ටිකක් තවත් සවුන්ඩ් එක ඉම්ප්‍රූව් වෙලා තියෙනවා ඊට පස්සේ අපි මේකට දාගන්නවා අපිට තවත් බේස් එහෙම අවශ්‍යයි නම් ඔයාලට බේස් කියන ඉෆෙක්ට් එකත් මෙතනින් සර්ච් කරලා මේ විදිහට දාගන්න පුළුවන් ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකේ මගේ වොයිස් එකට
මෙතන මේ තියෙන බේස් ප්‍රමාණය 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එකට මේ බේස් ප්‍රමාණය ඇති කියලා. ඉතින් වාට කලින් වගේම බේස් ඉෆෙක්ට් එක තව අවශ්‍යයි නම් වාට බේස් කියලා මේක සර්ච් කරලා ඇදලා දාගන්න පුළුවන්. ඊට පස්සේ ඉෆෙක්ට් කන්ට්‍රෝල් වල පහළ තියෙනවා බේස් කියන ඉෆෙක්ට් එක. අවශ්‍ය නම් මෙතෙන්ට අගයක් දෙන්නත් පුළුවන් මේ විදිහට. 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක ඉතින් මගේ එකට තවත් බේස් ඇඩ් කරොත් ඒක ටිකක් ඕව යන හින්දා මම මේ බේස් ඉෆෙක්ට් එක ඩිලීට් කරලා දානවා. ඊට පස්සේ අපිට තියෙන්නේ හාඩ් ලිමිට කියන ඉෆෙක්ට් එක දාගන්න. මොකද අපි සමහර තැන්වලදි ටිකක් හයියෙන් කතා කරනවා, සමහර තැන්වලදි ටිකක් අඩුවෙන් තමයි ශබ්දය පිට වෙන්නේ. ඉතින් මේ ගොඩක් ශබ්දය වැඩි තැන්වලදි මේ හාඩ් ලිමිට එක දැම්මට පස්සේ මේකේ වොයිස් එක ඕව යන ගතිය අඩු කරගන්න පුළුවන්. ඒක තමයි මේ හාඩ් ලිමිට එකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේකත් මම මේ ඕඩියෝ කලිප් එකට ඇදලා දාගන්නවා. ඊට පස්සේ අපිට මේ විදිහට පහළ බලාගන්න පුළුවන්. මෙතනත් මේ වින්ඩෝ එකෙත් ප්‍රීසෙට් කිහිපයක්ම අපිට තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් මේ වින්ඩෝ එකෙත් සුපුරුදු විදිහට ප්‍රීසෙට් කිහිපයක් තියෙනවා. ඔයාට මේ එකින් එක දාලා ටෙස්ට් එක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා. අපි එන්නේ ඉතින් මේ විදිහට වාට එකින් එක දාලා වාගේ කට හඬට ගැලපෙන, එහෙමත් ඔයා නැත්නම් වාගේ සවුන්ඩ් එකට ගැලපෙන ප්‍රීසෙට් එක තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ මේ limit to -6 dB කියන ප්‍රීසෙට් එක. ඒක දාපුවාම මගේ වොයිස් එක ගානට බැලන්ස් වෙලා එනවා. ඉතින් වාට මම ඒක ප්ලේ කරලා පෙන්නන්න. 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා. අපි NSA හැක් කළා. මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබර් ආරක්ෂණ ශාස්ත්‍රයම උඩු යටුකුරු වෙනවා. ඉතින් මං හිතනවා මේ ගානට ඇත්ති කියලා, නැත්තම් අපිට රින 3 දාලා බලන්නත් පුළුවන්. 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා. අපි NSA හැක් කළා. මේ සරල වචන හතරෙන් ලෝකේ සයිබර් ආරක්ෂණ ශාස්ත්‍රයම ඉතින් -3 dB කියන එක හෝ -6 dB කියන එක තමයි මගේ වොයිස් එකට ගැලපෙන්නේ මෙතන තියෙන මේ හාඩ් ලිමිට එකේ. ඉතින් ඔයාට ගැලපෙන එකක් චුට්ටක් ටෙස්ට් කරලා බලන්න පුළුවන් එකින් එක දාලා වොයිස් එක ප්ලේ කරන ගම. හරි, ඔයාට මෙතන මම තවත් චූටි දෙයක් පෙන්නන්න. මේ වොයිස් එක ප්ලේ වෙනකොට 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු ඔයාට මේ දකුණු පැත්තේ කොළපාට බා එකක් එක්ලයිස් එකක් වගේ ඉහළ පහළ යනවා පෙන්නනවා. මේ -3 dB කියන එක ඔයා දාගත්තට පස්සේ මේකේ සාමාන්‍ය මේ -3 dB කියන්නේ මෙන්න මේ හරියට වගේ. ඒක ඉක්මෝලා යන්නේ නැහැ. අපි ගොඩක් හයියෙන් කතා කරත් මේන්න මේ අගය ඉක්මෝලා යන්නේ නැහැ. මේක ඉක්මෝලා ගියොත් සවුන්ඩ් එක ගොඩක් ඕව හින්දා එක්තකොට අහන් ඉන්න අයට ටිකක් කරදරයි. අන්න ඒක තමයි මේ හාඩ් ලිමිට එක සිද්ධ වෙන්නේ. 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා. අපි NSA හැක් කළා. මේ සරල වචන හතර ඉතින් ඔයාලා දැක්කා මෙන්න මේ ප්‍රමාණය ඉක්මෝලා ගියේ නෑ. අපි දාලා බලමු -6 dB කියන එක. එතකොට මෙන්න මේ ප්‍රමාණය ඉක්මෝලා යන්නේ නෑ. 2016 අවුරුද්ද එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස්වෙනවා. අපි NSA හැක් කළා. ඉතින් මම නැවතත් -3 dB කියන එක මෙතන දාගන්න. හරි, අපි දැන් මේ විදිහට අපේ සවුන්ඩ් වොයිස් ඕවර් එකේ සවුන්ඩ් ක්වොලිටි එක ටිකක් ඉම්ප්‍රූව් කරගත්තා. අන්න ඒ තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාලා දන්නවා Premiere Pro ඉන්ටර්ෆේස් එක ගැන ටිකක් දන්නවා. ඒ වගේම වීඩියෝස් ඉම්පෝර්ට් කරගන්න දන්නවා. ඒ වගේම කලර් ග්‍රේඩ් කරගන්න දන්නවා. ඒ වගේම කලර් ග්‍රේඩින් ප්‍රීසෙට් එක හදාගන්න දන්නවා. දැන් අපි මේ විදිහට අපේ වොයිස් ඕවර් එකේ සවුන්ඩ් ක්වොලිටි එකත් ඉම්ප්‍රූව් කරගත්තා. දැන් මේක හැමදාම කරන්න අවශ්‍ය නැහැ. මේකටත් මම ප්‍රීසෙට් එකක් හදාගන්නවා. එතකොට ඔයාලත් මේ විදිහට ඔයාගේ වොයිස් එකට ගැලපෙන ප්‍රීසෙට් එක හදාගත්තොත් ඔයාටත් මේ වැඩේ නිතරම කරන්නේ නැතුව එකපාරම ප්‍රීසෙට් එක ඔයාගේ වීඩියෝ එකේ ඔඩියෝ එකට ඇදලා දාගන්න පුළුවන්. ඉතින් ගයිස්, අපි කොහොමද දැන් මේ හදපු ඉෆෙක්ට් ටික එකතු කරලා ප්‍රීසෙට් එකක් හදාගන්නේ? අපි කලින් කලර් ග්‍රේඩ් කරපු ලුමිට්‍රි කලර් ප්‍රීසෙට් එක හදාගත්තා වගේම තමයි මෙතනත්
මේ ප්‍රීසෙට් එකක් විදිහට මේ ඉෆෙක්ට් ටික හදාගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී තියෙන වෙනස්කම තමයි අපි කලර් ග්‍රේඩිං වලදී ලුමිට්‍රි කලර් කියන එක පැනල් එකක් තමයි ප්‍රීසෙට් එක බවට පත් කරගත්තේ. මෙතන නමුත් ඉෆෙක්ට් කිහිපයක් එකතු කරලා තමයි අපේ වොයිස් එක ඉම්ප්‍රූව් කරගත්තේ. ඉතින් මේ ඩීනොයිස් එක තියෙනවා, පැරමෙට්‍රික් එක්වලයිස් එක තියෙනවා, මාස්ටරින් කියන ඉෆෙක්ට් එක තියෙනවා, හාඩ් ලිමිට් එක තියෙනවා. මෙන්න මේ ඉෆෙක්ට් 4 එකතු කරලා තමයි අපි මෙතනදී අපේ වොයිස් එක ඉම්ප්‍රූව් කරගත්තේ. සමහර විටවා මේකට තවත් දේවල් ඉෆෙක්ට් එකතු කරගන්න පුළුවන්. සාමාන්‍ය බේස් වගේ එකතු කරගන්න පුළුවන්. ඒකත් එකතු කරගත්තහම ඉෆෙක්ට් 5ක් විතරක් තියෙනවා. ඉතින් ඔයාට මේ ඉෆෙක්ට් හැම එකක්ම එකක් උඩට ගිහිලා ඊට පස්සේ කීබෝඩ් එකේ කන්ට්‍රෝල් ප්‍රෙස් කරගෙන අනිත් දේවල් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි, ඉතින් මේ විදිහට ඉෆෙක්ට් සියල්ලම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට මේක උඩ රයිට් ක්ලික් කරලා සේව් ප්‍රීසෙට් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාට මෙතනින් කැමති මතක හිටින් නමක් දුන්නට පස්සේ ඔයාට මේ ප්‍රීසෙට් එක හැමදාම පාවිච්චි කරන්න පුළුවන්. මම මේකට දෙන්නම් ටියුට් 1 කියන එක. ඉතින් මේ විදිහට ඕකේ දුන්නාම වාගේ ප්‍රීසෙට් එක නිකම්ම සේව් වෙලා තියෙන්නේ. ඉතින් ගයිස් අපි ආයෙත් බලමු මේ ඉෆෙක්ට් නැතුව මේක කොහොමද ප්ලේ වුනේ කියලා. ඉතින් මෙන්න මේ FX කියන අයිකන් එක උඩට ගියාට පස්සේ ඔයා දාලා තියෙන ඉෆෙක්ට් වල බලපෑම මේ වොයිස් එකෙන් නැති කරගන්න පුළුවන්. ඉතින් ඒක උඩ ගියාම FX කියන එකට ඉරක් වැදිලා වගේ පෙන්නනවා. ඉතින් මේ විදිහට අපිට දාපු ඉෆෙක්ට් ටික ඕෆ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ වීඩියෝ රෙකෝඩින් එකේ නෝමල් රෙකෝඩ් වෙලා තිබුණේ කොහොමද. ඊට පස්සේ අපි පිළිවෙලට ඉෆෙක්ට් එක ඇඩ් කරගෙන යන් කොහොමද මේකේ සවුන්ඩ් එක ඉම්ප්‍රූව් වෙන්නේ කියන එක බලන්න. 2016 අවුරුද්දේ එක්තරා රාත්‍රියක GitHub වෙබ් අඩවියේ අමුතු පණිවිඩයක් දිස් වෙනවා. අපි NSA හැක් කළා. මේ සරල වචන 4ෙන් ලෝකේ සයිබර් ආරක්ෂණ ශාස්ත්‍රයම උඩු යටුකුරු වෙනවා. ඉතින් ඔයාලට දැන් පේනවා අපි වීඩියෝ රෙකෝඩින් එක ගත්තට වැඩිය සවුන්ඩ් එක ටිකක් පැහැදිලි වෙලා ටිකක් වෙනස් වෙලා මේකේ ක්ලියර් ගතිය හැම ටිකක් වෙනස් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම බේස් ගතිය චුට්ටක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි පළවෙනි වීඩියෝ එකෙන් සහ දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා ඊළඟ වීඩියෝ එකෙන් මොකක්ද දෙන්නේ කියන එක ගැන කතා කරනවා නම් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නේ අපි දැන් මේකේ කලර් කරෙක්ෂන් එක කරගත්තා. ඒ වගේම සවුන්ඩ් එක ඉම්ප්‍රූව් කරගත්තා. හරි, දැන් අපිට ඊළඟට පුළුවන් මේක කපලා කොටලා දාන්න. ඉතින් මේ මගේ ස්ටයිල් එකට තමයි මම ඔයාලට වීඩියෝ එඩිට් කරන විදිහ කියන්නේ. මේක සමහර අය මුලින්ම කපලා කොටලා පස්සේ ඇඩ්ජස්ට්මන්ට් ලේ එකක් දාලා කලර් ග්‍රේඩ් කරන වෙලාවල තියෙනවා. ඉතින් මගේ ස්ටයිල් එකට ගැලපෙන විදිහට තමයි මම මේක ඔයාලට කියලා දෙන්නේ. මේක ගොඩක් පහසුයි මුලින්ම කලර් ග්‍රේඩ් කිරීම සහ සවුන්ඩ් ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරගන්න එක. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම ප්‍රියන් එඩිට්ස් YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝස් වලින් ඉගෙන ගන්න දේවල් තියෙනවා නම් ඔයා වගේම යාළුවන්ට ෂෙයා කරන්න. අනිවාර්යයෙන්ම වීඩියෝස් වලට ලයික් එකකින් සපෝට් එකක් දෙන්න අමතක කරන්න එපා. මොකද ඔයාලා දෙන සපෝට් එකෙන් ඔයාලා ඉගෙන ගන්නවා කියලා තේරුනොත් තමයි මම මේ වීඩියෝස් ටික ඉක්මනටම ඔයාලට ලබා දෙන්නේ. ඊට පස්සේ ඔයාලට ඉක්මනින්ම මේ වැඩේ අල්ල ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඕනම කෙනෙක්ට වීඩියෝ එඩිටින් නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ හැම දෙයක්ම YouTube channel එකක ෆ්‍රී විදිහට තමයි මම පළ කරන්නේ. මේවා කෝස් විදිහට හදලා සෙල් කරන්නේ නෑ. ඉතින් කැමති කෙනෙක්ට කැමති වෙලාවක බලන්න පුළුවන්. ඉතින් guys අද වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් දෙයක් ලැබුණා කියලා මම හිතනවා. ඔයාලට මේ විදිහට වඩා වෙනස් විදිහටත් මේ voice over වල sound එක improve කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවලුත් අවශ්‍යයි නම් comment section එකේ දාන්න මම ඉදිරි වීඩියෝස් වලින් ඒ දේවලුත් ලබා දෙන්න. එහෙනම් දෙවෙනි වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.